සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න යන්නේ අපි හදාගත්ත ඇඩ්වාන්ස් සර්ච් එකේ ෂෝට් එක මම ඩිසයින් කරගෙන තියෙන නිසා ඒකේ ප්‍රොසෙස් එක හදාගෙන තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු යූසර් කෙනෙක්ට කොහොමද ෂෝට් එක ඩිස්ප්ලේ වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි යූසර් කෙනෙක්ට ෂෝට් එක ඩිස්ප්ලේ වෙන්නේ. අපි දැන් බලමු ඒකේ මම ප්‍රොසෙස් පාර්ට් එක හදාගෙන තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු ප්‍රොඩක්ට් සර්ච් එකේ කෝඩ් එක මම කොහොමද හදාගෙන තියන්නේ කියලා. මුලින්ම මම ෆන්ක්ෂන් එකක් හදාගෙන තියෙනවා. මේ කෝඩ් එකෙන් මම කරගෙන තියන්නේ short in option list එක ඩිස්ප්ලේ කරගන්න එක. මේ කෝඩ් එකෙන් මම කරගෙන තියන්නේ short value එකට මැච් වෙන SQL load එක return කරගන්න එක. ඊට පස්සේ මම පිළිවෙලින් price low, price high, rating, popular, reviews කියන ඔප්ෂන් ටික හදාගෙන තියෙනවා. අපි දැන් බලමු advanced search product.php ෆයිල් එකේ මම කෝඩින් පාර්ට් එක කරගෙන තියන්නේ කොහොමද කියලා. මුලින්ම කරගෙන තියන්නේ short කියන එක ෆිල්ටර් කරගත්ත එක. ඊට පස්සේ මම sort by එකේ ඩිසයින් එක මෙන්න මේ කෝඩ් එකෙන් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම data ටික get method එකෙන් send කරගෙන තියෙනවා. මේ කෝඩ් එකෙන් මම කරගෙන තියෙන්නේ form එක automatic submit වෙන විදිහට හදාගත්ත එක. ඊට පස්සේ මම අදාළ option ටික මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. මේ කෝඩ් එක තමයි exiting filter කරන කෝඩ් එක. ඒ කියන්නේ search and category loss නොවෙන්න hidden input එක add කරගන්න එක. අන්තිමට මම PHP එකකින් කරගෙන තියෙන්නේ product list එක emptyද කියලා check කරගන්න එක. අපි මේ හදාගෙන යන project එකේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.